Hello everyone, කොහොමද ඔයාලට? එන්න අද අපිත් එක්ක රවුමක් යන්න. බබා නිවාඩු දවසේ අපි යාළුව සෙල්ලම් කරන්න එළියට කරගෙන යන්න තමයි හදන්නේ. ඉතින් මේ දවස්වල වහින්න නිසා මම යාළුවා හිතුවා අපි one goal face ගියොත් හොඳයි කියලා. ඔක්කොටම කලින් අපි දෙන්න කරන්න එළියට આવොත් කරන් ෆ්‍රෙෂ් ගිහිල්ලා අයිස් කොෆි බොන එක තමයි. මම යාළුවා ගෙදරට ආවා. එයත් එක්ක දැන් අපි ලෑස්ති වුණාට පස්සේ අපි යන්න තමයි හදන්නේ. මේ දෙන්න ඉතින් එකතු වුණොත් ඉතින් සෙල්ලමම තමයි. මලිට වඩා අක්ක ගොඩක් වැඩි මල්. ඒ වුණාට දෙන්න සහෝදරයෝ වගේ හරි ආදරෙන් ඉන්නවා. දෙන්න ගොඩක් සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් හම්බ වුණාම සෙල්ලම් කරන්න කියලා ආවට මොකෝ අක්කා කරන්නේ shopping. යන මගලක මේ බබා වරන් යන්න උඩට අරගන්න එක තමයි බබාලා සෙල්ලම් කරන්න එමුයි කියලා. අන්න අපි සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඉස්සලාම් මේක බබාට තනියෙන් සෙල්ලම් කරන්න බෑ කියලා අක්කගේ බබාටත් බෑ කිව්වා. ඉතින් මම එයත් එක්ක ගිහින් සෙල්ලම් කරා. දැන් බබා ට්‍රේන් එකේ යන්න තමයි හදන්නේ. වට දෙකක් ගිහිල්ලා එන කලින් අපි බලාගෙන ඉන්න ඕනේ යා එනකල්. ඉතින් අම්මගේ දුවගේ සෙල්ලම් ඔන්න බලන්න අක්කට ඒක ගන්න බැරි වුණාට පස්සේ යාගේ මූණ මේ එක්කුඩ තරහා වැඩේ ගියපු වෙලේ ඉඳලා එක්ක ඇඳුමක් තෝරනවා එක්ක ස්ලිපර්ස් තෝරනවා. ඒක තමයි මෙයාගේ රාජකාරිය. බබාලා සෙල්ලම් කරන්න එක්කන් එනවා කියලා. ලන්ච් එක ගත්තා. ඇත්තටම ලන්ච් එක කිව්වොත් මේක ලන්ච් එක නෙමෙයි, මේ ගොඩක් හවස් වෙලා තියෙන්නේ. මෙයාලට යන්න ඕන නිසා අපි ඒකට ගිහින් කෑම ගත්තා. මොකද අපි ලන්ච් එක අරන් හිටපු නැති නිසා. පෙම්වතන් දකින සඳ සියෝ ළඟම තෙවේවි අවුලුවාදකින්න සඳ එළිය මමයි නම් සඳ සාවි මගේ මැණික තරු එළිය මමයි නම් කුමුදිනිය මගේ මැණික ලස්සනට ඔබලීව පෙම්වතන් දකින සඳ සියෝ ළඟම
දෙවේවි අවුලුවාහතකින්න ගෝල් ෆේස් එකට ගියා බබාලට මුහුද බලන්න ඕන කිව්ව නිසා අපි එහෙම්ම ගෝල් ෆේස් එකට ගියා. ඔයාලා සාගරේ තරමටම උණු කඳුළු සලාලා ආදරේ දුක තරම බබාලා විතරක් නෙමෙයි ඉතින් අපි සෙල්ලම් කරා. මම කියමි හඬාලා මල් පිපෙන තරමටම හද පැතුම් පිපේවා දරු දිලෙන තරමටම ඉතින් අද දවස අපි ගොඩාක් සතුටු වුණා. බබාලා සතුටු වුණා. එහෙනම් ඔබට සුබ දවසක්. එන්නම් තවත් රසබර වීඩියෝකින් හම්බෙමු. සඳ එළිය මමයි නම් සඳ සාවි